ජොබ් ඩැඩි අපි අද කතා කරන්න යන්නේ මුළු ලංකාවම ශෝකයෙන් හැඬවූ ශ්‍රී ලාංකේය සිනමාවේ නිලි රාජිනිය මාලනී ෆොන්සේකා මහත්මියගේ නික්ම යාම සම්බන්ධයෙන්. සැබවින්ම මාලනී ෆොන්සේකා මහත්මිය මිය ගියේ නැහැ. ඇය හැමදාමත් ශ්‍රී ලාංකේය හදවත් තුළ නොමියෙන චරිතයක්. වන්නි ආරච්චිලාගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා. ඇය උපත ලබන්නේ 1949 අප්‍රේල් 30 වෙනිදා. ඇය 2025 මැයි 24 වෙනිදා ඇගේ ජීවිත වේදිකාවෙන් නික්ම යනවා. මාලිනී ෆොන්සේකා මහත්මිය නිලි රැජින කියන නාමය ලබන්නට තරම් ඇය කළ සේවය කතා නිම කළ නොහැකි තරම්. එතරම් සේවයක් ඇය ලාංකික සිනමාවට ලබා දී තිබෙනවා. ඒ හරහා ජාත්‍යන්තර පැසසුම් රැසක් ඇය ලබාගෙන තිබෙනවා. ජොබ් ඩැඩි අපි ඇගේ සිනමා දිවිය ගැන පුංචි විස්තරයක් මේ විදිහට ගේන්නම්. මාලනී ෆොන්සේකා මහත්මිය ඇගේ රංගන ජීවිතය පටන් ගන්නේ වේදිකාවේ. 1968 දී අකල් වැස්ස වේදිකා නාට්‍යයට හොඳම වේදිකා නාට්‍ය නිලියට හිමි සම්මානයෙන් පිදුම් ලබනවා. මේ විදිහට වේදිකා නාට්‍ය 14කට ඇය ප්‍රධාන නිලිය ලෙස රංගන දායකත්වය ලබා දෙනවා. ඇය සිනමා දෙවියට පිවිසෙන්නේ 1968 දී. ඒ තිස්ස ලියනසූරිය මහත්මයාගේ පුංචි බබා චිත්‍රපටය හරහා. ඒ වසරේදීම ඇය අබුද්දස්ස කාලේ දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ කියන චිත්‍රපටවල රඟපෑවා. මේ විදිහට ඇය රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට සංඛ්‍යාව 140ක් පමණ වෙනවා. විශේෂම දේ තමයි ඒ අතර විදේශ චිත්‍රපටිත් තියෙනවා. ඇය ලබා දුන් විශිෂ්ටතම රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපටය කියලා හඳුන්වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ නිධානය චිත්‍රපටය. ඊට අමතරව ඇය විශිෂ්ට රංගන දායකත්වයක් ලබා දුන් චිත්‍රපට අතර සිරිපාල හා රන්මැණිකා, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමෙක් වගේ චිත්‍රපටිත් තියෙනවා. ඇගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් විදිහට 1984 අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. මොකද ඇය සසර චේතනා කියන චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරනවා. ඒ හරහා බොහෝ පිරිසක් දඹදිව යවන්නටත් ඇයට හැකියාව ලැබෙනවා. ඊට අමතරව 1987 අහිංසා සහ 1991 ස්ත්‍රී කියන චිත්‍රපටත් ඇයට අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම පයිලට් ප්‍රේමනාත් කියන දෙමළ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා ඇය 1978 දී. ඒ වගේම පසු කාලීනව ඇය පුංචි තිරයටත් ඇගේ රංගන දායකත්වය ලබා දීමට සමත් වෙනවා. මේ විදිහට ඇය ලාංකේය සිංහල සිනමාවට ලබා දුන් සහයෝගය, ලබා දුන් සේවාව අතිවිශිෂ්ටයි. ඒ අතිවිශිෂ්ට රංගන හැකියාවන් කුසලතාවයන් නිසාම ඇය පිදුම් ලැබූ සම්මාන ගණන කියා නිම කළ නොහැකි තරම්. ජාතික මට්ටමේ පමණක් නෙවෙයි, ජාත්‍යන්තර මට්ටමේ සම්මාන පවා ඇය ලබාගෙන තිබෙනවා. 1975 දී එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය සඳහා විශිෂ්ට අධ්‍යක්ෂකවරුන්ගේ සම්මානය ඇයට මොස්කව් සම්මාන උළෙලකදී ලැබෙනවා. 1977 දී සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටයේ රංගන කුසලතාවයන් වෙනුවෙන් 6 වෙනි දිල්ලි සිනමා උළෙලේදී ඇයට කුසලතා සම්මානයක් ලැබෙනවා. 1989 දී සාර්ථකම කාන්තාව ලෙස සොන්ටා ජාත්‍යන්තර සම්මානය ඇයට ලැබෙනවා. ඒ වගේම 39 වෙනි ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙලේ රිදී මයුර සම්මානය ඇය දිනා ගන්නවා. මේ විදිහට සිංහල සිනමාවට අදාළව ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ලාංකික කාන්තාව මාලනී ෆොන්සේකා මහත්මිය. මීට අමතරව ඇය ජාතික සම්මාන රැසක් දිනාගෙන තියෙනවා. ඒ අතරින් ජනාධිපති සම්මාන සහ සරසවිය සම්මාන විශේෂයි. මාලනී ෆොන්සේකා මහත්මිය 1978, 79, 81 කියන අවුරුදු තුනේම හොඳම නිලිය විදිහට ජනාධිපති සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම 1979, 1981, 1982 කියන අවුරුදු තුනේම හොඳම සහ ජනප්‍රියම නිලිය විදිහට සරසවිය සම්මානයෙන් ඇය පිදුම් ලබනවා. ඉතින් අපි කලින් කිව්වා වගේ මේ විදිහට සම්මාන රාශියක් අත්පත් කරගත්ත නැතියක් තමයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය. මේ සම්මානවලට අමතරව 2010 වර්ෂයේදී
ආසියාවේ එතෙක් මෙතෙක් බිහි වූ දැවැන්තම රංගන ශිල්පීන් 25 දෙනා අතරට ඇය තේරීපත් වෙනවා. මෙසේ ඇයව නම් කරනු ලබන්නේ ඇමරිකානු CNC රූපවාහිනිය මගින්. ඔබට වැටහෙනවා ඇති ඇය ශ්‍රී ලාංකේය සිනමාවට කර ඇති මෙහෙය එතෙක් මෙතෙක් කියා නිම කරන්නට බැරි වගේ. ජොබ් ඩැඩි අපි මේ කතා කරන්න යන්නේ ලාංකේය සිනමාවේ නිලිල් රාජිනියගේ අවසන් ගෞරව දැක්වීම සම්බන්ධයෙන්. මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් ගෞරව දැක්වීම කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතයි. ඒ සිදු කරනු ලබන්නේ මැයි 26 වන සඳුදා දිනේදී. ඉතින් ශ්‍රී ලාංකේය හදවත් තුල නොමියෙන මාලිනියනි, නිලි රාජිනියනි ඔබට සුබ ගමන්. ලතාවිය මාලිනියේ ඔබේ ඒරුව සෙනෙහ ලතාවිය මාලිනියේ